I've been thinking about the good times. I've been sleeping through the long nights. Welcome back to the Legal YouTube channel. ඉතින් අද ඔන්න උදේ 5:00 වෙලාව මම යන්නේ කොහෙද? දැන් හැබැයි ෆොටෝස් වලින් දැකලත් ඇති මම කොහෙද ගියේ කියලා මේ අවුට්ෆිට් එකකින්. ඉතින් මේ බුකින් එක දැන් මේ සති 3කට කලින් මොකද අපිට ඔන්ලයින් තමයි වෙබ්සයිට් එකෙන් බුක් කරන්න තිබුණේ. හැබැයි අපිට ස්ලොට්ස් තිබුණේ නැහැ. ඉතින් මාත් එක්ක යමු මම ඔයාලට පෙන්නන්න. ඔන්න අද තමයි ළමයි මම පළවෙනි වතාවට 17 Pro Max එකේ dual cam එකෙන් වීඩියෝ එකක් කරේ. දැන් ෆෝන් එක අරගෙන අවුරුද්දකට කිට්ටු වෙන්න එනවා. හැබැයි මේ මට බැරි වුණා vlog එකට වීඩියෝ එකක් දාන්න dual cam එකෙන්. ඉතින් ඒ නිසා අද මම ඒ ආසාවත් ඉෂ්ට කරගත්තා. ඉතින් බලන්නකෝ උදේ 5:00 ඩුබායි වල ලස්සන කොච්චරද කියලා. ඔන්න අපි ප්ලේස් එකට ආවා. මම තාම කිව්වේ නෑ නේ ඔයාලට කොහෙද යන්නේ කියලා. හැබැයි ඔයාලා දැකලා ඇති තම්බ්නෙල් එකෙන් මම යන්නේ කොහෙද කියලා. ඉතින් මම ආවේ ඕරා ස්කයි පූල් එකට. මේ තමයි එන්ට්‍රන්ස් එක. මෙතනින් තමයි ඇතුළට යන්න ඕනේ. ඔන්න මගේ යාළුවා හම්බුණා. ඉතින් මේ මගේ වර්ක් කොලීග් අලින්. ඉතින් එයත් එක්ක තමයි මම මේ ගමන ප්ලෑන් කළේ. ඉතින් ඔන්න අපි උඩටම යනවා. අපි ඇවිල්ලා බලද්දී මෙන්න මෙච්චර සෙනඟක් හිටිය ළමයි. තව එළියේ සෙනඟ හිටියා. මොකද ලිෆ්ට් එකෙන් උඩට එන්න පුළුවන් සීමිත පිරිසකට නිසා. දැන් මං ඔයාලට පෙන්නන්න යන්නේ වීව් එක. මේ ඇතුලේ ඉඳලා බලද්දි පේන විදිහ අපි එළියට ගිහිල්ලා බලමු ලස්සන කොහොමද කියලා. මම නම් හරිම ග්‍රේට්ෆුල් මේ වගේ තැනකට එන්න පුළුවන් වුණ එක. මෙන්න තියෙනවා වීව් එක. ඇත්තටම ඒක ලයිව් බලද්දි නම් කියන්න වචන නැහැ. මයින්ඩ් බ්ලෝවිං. මාරම ලස්සනයි. සහ උදේ අපි ගියපු වෙලාවත් මාරම ෂෝක්. ඉතින් ඒ ටයිම් එකේ ලොකුවට රස්නෙත් නෑ. නැත්තම් මේ දවස්වල සමර් එක ස්ටාර්ට් කරපු නිසා පොඩ්ඩක් අමාරුයි එළියේ ඉන්න. හැබැයි උදේම ගියපු නිසා අපිට ඒක ලොකු අමාරුවක් වුණේ නැහැ. ඉතින් ඔයාලට මම view එක පෙන්නන්නම්. ඉතින් අපිට හම්බුනේ පාම් වීව් එක නෙමෙයි. දැන් මේ අපි පාම් වීව් එක බලන්න යන ගමන් මොකද අපිට කලින් කට්ටිය ඇවිල්ලා හිටියනේ. ඒගොල්ලන්ට හම්බුණා පාම් වීව්. අපිට හම්බුනේ මරීනා වීව් එක. හැබැයි අන්තිමට බලද්දි එතනත් ලස්සනයි. මම ඔයාලට පෙන්නන්නම් අපි හිටපු තැන. දැන් මේ අපි වටේ යන ගම කියන්නේ මේ පාම් වීව් එක බලන්න යනවා. ඉතින් යම් මාත් එක්ක ඔයාලටත් පෙන්නන්නම් මම වීව් එක. ඔන්න මම ආවා පාම් වීව් එක තියෙන තැනට. ඉතින් මේක තමයි ඕරා ස්කයි පූල් එකේ සිග්නිෆිකන්ට් වීව් එක. මෙතනට තමයි හැමෝම ආස. මෙතන තමයි හැමෝම පික්චර්ස් අරගෙන දාන්න. ඔයාලා දැකලත් ඇති. ඔන්න ඊට පස්සේ මම යනවා ඇඳුම් මාරු කරගන්න. ඉතින් මොකද පූල් බහින්නනේ මම ආවේ. ඒ නිසා ඔන්න මම ආවා මගේ පූල් කොස්ටියුම් එක දාගන්න. ඉතින් ළමයි මේ තමයි මගේ පූල් අවුට්ෆිට් එක. දැන් අපි පූල් එකට බහින්න යන්නේ. ඔන්න ඊට පස්සේ මගේ යාළුවාට යන්න ඕනි කිව්වා රෙස්ටොරන්ට් එක ඇතුළට. ඉතින් අපි ආවා ඇතුළට ෆොටෝස් ගන්න හිතාගෙන. ඇත්තටම ඇතුළත් ලස්සනයි. ග්‍රීන් හැමතැනම තියලා තියෙනවා පේන්න. මෙන්න අපේ ඇවකාඩෝ ටෝස්ට් එක ආවා. අපේ බ්‍රෙක්ෆාස්ට් එක.
එක ඇතුලේ උඹ මෙතන මොකක්ද ලස්සනයි. අපිට ටයිම් තියෙනවා 9 වෙනකම්. අපේ ස්ලොට් එක 6 to 9 in the morning. ඉතින් අපි මෙතනට ආවා උදේ පාන්දර 5 වගේ වෙද්දි. එහෙම තමයි. දැන් ඉතින් pool එක enjoy කරන ගමන් තමයි. So grateful ඇත්තටම නේ. ඉතින් දවස් ගෙවන්න තියෙන එක කොච්චර ෂොක් කියලා වනේ. ඉතින් මෙතන තමයි මේකේ අයිකන් ප්ලේස් එක. ඉතින් ඕරස් ස්කයි පූල් එකේ මෙතන ඔයාලා ෆොටෝස් වීඩියෝස් නැකලා ඇති. මෙතන තමයි හැමෝම ෆොටෝස් වීඩියෝස් ගන්න. ඉතින් පූල් එක වටේටම අපිට යන්න පුළුවන්. අපිට හම්බුනේ එහා පැත්ත වීව් එක. මොනවද ඩුබයි අයින් එකේ වීව් එකක් තමයි අපිට හම්බුනේ මරීන පැත්ත. හැබැයි අපිට පූල් එක වටේම යන්න පුළුවන්. ඉතින් මම ඒ නිසා මෙතන වීව් එක බලන්න. ඉතින් මේ ඔක්කොම තියෙන්නේ ප්‍රෙසිඩන්ට්ස්. මෙතන අම්බානිගේ ගෙදරකුත් තියෙනවා සහ ෂාරුක්ගෙත් තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මගේ 2 hours ඕරස් ස්කයි පූල් එකේ ස්පෙන්ඩ් කරේ. ඉතින් හරිම නිදහස් හරිම ආසාවෙන් ගත කරපු ටයිම් එකක්. ඉතින් ළමයි අද දවසට වැඩ ටික ඉවරයි. වැඩ ටික කියන්නේ අපි 9ට එතනින් check out වුණා. Salamini has a property there. එහෙනම් කට්ටියම follow කරලා subscribe කරලා තියාගන්න. See you. Bye bye. I've been thinking about the good times. I've been sleeping through the long nights.